Rajesh and Ashi YouTube channel එකට. ඉතින් ඔයාලා වෙන වගේම thumbnail එකෙන් දකින්න තියෙන මොකක්ද මේ කියලා. ඉතින් මම පොඩි විස්තරයක් මුලින්ම දෙන්නම් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඊට කලින් මතක් කරන්න ඕනේ මම ડોක්ටර් කෙනෙක්වත් නර්ස් කෙනෙක්වත් සහ මේ ශාස්ත්‍රයට අදාළ කවුරුත් නෙමෙයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ මගේ අත්දැකීම. ඉතින් ඒකෙන් මම හිතනවා එකම කෙනෙක්ට හරි මගේ අත්දැකීමෙන් මොනවාම හරි පොඩි දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් එහෙනම් අද මුලින්ම බලමු අපේ වීඩියෝ එකේ. දැන් මේ වීඩියෝ එකේ මොනවද මම කතා කරන්න හදන කරුණු කියලා. එතකොට සාමාන්‍යයෙන් දැන් මේකේ මාතෘකාව වෙන්නේ මට බබා ලැබුණට පස්සේ මගේ අත්දැකීම කොහොමද කියලා. ඒක සාමාන්‍යයෙන් මම පළමු සති දෙකකට වගේ මම මේ අරගන්නම්. මොකද අපේ තුවාල රිකවර් වෙන්නත් සාමාන්‍ය සතියක් එකමාරක් වගේ යනවා. එතකොට ඒ සති දෙක කොහොමද මට දැනුණු දේවල් සහ මම කොහොමද බබා එක්ක මගේ දේවල් මැනේජ් කරගත්ත විදිය තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ දැන් මගේ පරණ වීඩියෝස් මගේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. channel එකට ගිහිල්ලා බලන්න කොහොමද මේ මගේ ඩෙලිවර් එක උනේ කොහොමද ඒකෙන් මොනවද ඔයාලට ගන්න පුළුවන් කියලා හිතනේ හැමදේම A to Z ලොකු විස්තරයක් එක්ක මම වීඩියෝස් වෙනම දාලා තියෙනවා. මුලින්ම මම පොඩි හැඳින්වීමක් කරන්නම්. එතකොට ඒ හැඳින්වීමේදී මගේ ඩෙලිවර් එක උනේ normal ඩෙලිවර් එකක් කාසල් හොස්පිටල් එකේ. සමහර අම්මලා මම හිතන්නේ ටිකක් දුර පැතිවල අම්මලා වෙන්නේ නැති කාසල් හොස්පිටල් එක කොහෙද තියෙන්නේ අහලත් මට මැසේජ් දාලා තිබුණා. ඒවත් ගොඩක් පරණ වීඩියෝස් මේ වීඩියෝස් වල කමෙන්ට් මම ඒවා බලද්දි තමයි දැක්කේ. ඒක තියෙන්නේ කොළඹ. ඔයාලා සාමාන්‍යයෙන් Google එකේ සර්ච් කරලා බලන්න. එතකොට මම කියනකටත් වැඩිය fully details ඔයාලට ලබා ගන්න පුළුවන්. කාසල් වීදියේ කාන්තාරෝහල තමයි හොස්පිටල් එකේ නම. ඒක තියෙන්නේ කොළඹ. ඉතින් ඊට අමතරව ඒක තමයි මම අර කිව්ව කමෙන්ට් එකේ මගේ දාලා තිබුණ මේ අම්ම කෙනෙක් දාලා තිබුණ මතක් වෙච්ච නිසා මම යාලට කිව්වේ. ඒ වගේම දැන් මගේ ඩෙලිවර් එක උනේ normal ඩෙලිවර් එකක් නේ. එතකොට ඒකෙදි සාමාන්‍ය මට සති 31කින් තමයි සති 41කින් තමයි බබාව මට හම්බුනේ. එතකොට මට කිසිම වේදනාවක් තිබුණේ නැහැ. ඒ විස්තර ටික කොහොමද කියලා මම අර කිව්ව කලින් වීඩියෝස් වල ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් බබා හම්බුණානේ. බබා හම්බ වෙලා මට හම්බුනේ සිකුරාදා දවසක බබා. එතකොට සෙනසුරාදා මම හවස ඩිස්චාර්ජ් කළා. එතකොට බබා වරන් වන්න දැන් අපි ගෙදර එනවනේ. එතකන් දැන් ඒ සතුටයි ඒ ඔක්කොමද ගෙදර ආවට පස්සේ පළවෙනි රෑ සාමාන්‍ය ලොකු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි මීට කලින් අත්විඳලා නැහැ. දැකලා තිබුණාට ඒක කොහොමද රියල් ලයිෆ් එක කොහොමද කියන්නේ අපි ඇත්තටම දන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් මට ලොකු සහයෝගයක් දුන්නා. පළවෙනි දවසේ රෑ ඉඳලා අපි බබාව අපි දෙන්න තමයි බබාව බලාගත්තේ. ඉතින් එතකොට මුලින්ම අපි දැන් අපේ තුවාලේ අපිට මැහුම් දාලා කියන එක සීසාම්ම කෙනෙක්ට උනත් normal අම්ම කෙනෙක්ට උනත් තුවාලයක් තියෙන එකට මැහුම් දාලා තියෙන අපි මුලින්ම බබාගෙන බලනවා වගේ මේ මැහුම් ගැන අපි ලොකුවට හිතලා ඒක පරිසම් කරගන්න ඕනේ. ඉතින් මුලින්ම තුවාලේ පරිසම් කරන එක ගැන කිව්වොත් අපි දැන් ගෙදර ආවට පස්සේ අපි ඇඟ සෝදලා අපි නානවා නම් ටයිම් එකත් එක්ක බලලා මේ දේවල් කරලා පස්සේ හොඳට තුවාලේ තෙත මාත්තු කළ යුතුමයි අම්මා. මොකද එහෙම නොකළොත් තුවාලේ පැසවන්න බලනවා. හින්දා දරුවව හස්බන්ඩ්ට හරි බලාගෙන ඉන්න අම්මට හරි කාටත් චුට්ටක් දීලා හරි රිලැක්ස් එකේ වොෂ් එකක් දාලා අර තුවාලේ ගැන හොඳට බලන්න ඕනේ. බලලා ඒව තෙත මාත්තු කරලා ඒ දේවල් කරන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් සතියක් හෝ සති දෙකකට කියන්නේ ඔයාලා කොහොම වෙයිද දන්නේ මම නම් දවස් 10කින් වගේ 10කට අඩුමට හරියට මතක නැහැ. දැන් මතක නැහැ එක මේ මිඩ්වයිෆ් එනවා අපේ තුවාලේ බලලා මොකද කියලා බලන්න මිඩ්වයිෆ් එනවා ගෙදරට සහ බබාවත් බලන්නත් එක්ක. ඉතින් එතකොට දැන් ඒ තුවාලේ ගැන හොඳට බලලා වොෂ් එකක් දාලා කරලා තමන් ආස කෑමක් තියෙනවා නම් මොන හරිව හොඳට ලේ වඩන. මොකද දැන් අපි බබාට කිරි දෙන්නනේ හදන්නේ. ඒ දේවල් හොඳට කාලා කරලා බබාට කිරි දෙන්න ඕනේ. එතකොට කිරි දෙන දීම සම්බන්ධව සමහර අම්ලට ගොඩාක් ගැටලු තියෙනවා.
සමහර බබා අම්මලාට කිරි එන්නේ නැහැ කියනවා, කිරි මදි කියනවා, බබා කිරි බොන්නේ නැහැ කියන ඉතින් ඒක කතා කරන්න ගියොත් ඒක වෙනම ලොකු ටොපික් එකක්. මම පොඩිවට කියන්නම් බබා කිරි දැන් බබාට තාම තේරෙන්නේ නැහැ නේ කිරි බොන්න. අපි චුට්ටක් ඒක තනි බිඩුව ලං කරලා බබාට ඒක දෙන්න ඕනේ. ටිකක් වෙලා යනකොට එයා ඒක උරන්න පුරුදු වෙනවා. ඒක පාට එයා මේ අනිත් ටිකක් ලොකු බබාලා වගේ එකපාර උරන්න එයා පුරුදු වෙනවා. ඒ වගේම ඒක මාරුවෙන් මාරුවට අපි මතක තියාගෙන කිරි දෙන්නත් ඕනේ. ඒ ගැන විස්තරේ ඔයාලට හොස්පිටල් එකේ සමහර නර්ස්ලා ඉන්න මිඩ්වයිෆ්ලා සමහර අය කියනවා. අපි දෙන විදිය බලන් ඉඳලා කසල් රෝහලෙන දෙන විදිය බලන් ඉඳලා අපිට ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා නෑ මෙහෙමයි දෙන්න ඕනේ මෙහෙමයි දෙන්න ඕනේ කියලා අපිට කියනවා. ඉතින් ඊළඟ දේ තමයි බබාට දැන් කිරි දෙන එක මම කතා කළා තුවාලේ වේල ගන්න එක තමයි ඊළඟට තියෙන ලොකුම දේ. ඊට පස්සේ තමයි බබාව පිරිසිදු කරන එක. ඉතින් බබාව පිරිසිදු කරන එක ගැන කිව්වොත් බබාව සාමාන්‍යයෙන් හැමදාම කියන්නේ යාගේ උණවන්න කලින් යාගේ උණ තත්ත්වය බලන්න ඇඟේ උෂ්ණත්වය ගැන බලලා ඒක ප්‍රශ්නයක් නැත්නම් බබාව හැමදාම නාවන්න. නාවනකොට පිරිසිදු කරන විදිහ කිව්වොත් ඒක සාමාන්‍යයෙන් අපි සමහර බබාලට වෙට් වයිප් සමහර විට ඇලර්ජි වෙන්න පුළුවන්. يعني පොඩ රතු වෙනවා වගේ තාම ඒගොල්ලන්ගේ හැම හරි සෙන්සිටිව් නේ. ඒ නිසා සමහර විට ඒ වගේ ඇලර්ජි එකක් එන්නත් පුළුවන්. ඒතර ගොඩාක් තද නොකර හරි පරිස්සමින් හිමීට ඒ දේ කරන්න ඕනේ. ඒක Tamanට කැමති විදිහකට Tamanට පුරු විදිහට බබාව තියාගෙන බෙඩ් එක උඩ හරි එක තියාගෙන Tamanට පුරුදු විදිහට කරන්න ඕනේ. ඉතින් මගේ අත්දැකීමෙන් මම කියන්නේ මම ගොඩාක්ම යූස් කරේ පුළුම් බෝල කියලා වෙනම පැකට්ස් තියෙනවනේ බේබි shops වල. අන්න ඒක තමයි. මොකද වෙට් වයිප්ස් මම යූස් කරනකොට නිකන් මට තේරුණා අපේ බබුවටත් පොඩ්ඩක් ඒක නිකන් අර ඕනරෙඩි ඒක අර ගෑවෙන යන්නේ රතු වෙනවා වගේ පොඩි ස්කින් එකේ පොඩි වෙනසක් දැක්ක නිසා මම ඒවා අයින් කරා. ගමනක් යනකොට අරගෙන ගියත් ඒක ගෙදරදී පාවිච්චි කරන එක මම ඇත්තටම නැවැත්තුවා. මොකද මට තේරුණා බබාගේ ස්කින් එකේ පොඩි වෙනසක් වෙනවා කියලා ඒක මම පාවිච්චි කරනකොට. ඉතින් කොටන් බෝල්ස් වලින් තමයි මම යාගේ ඒ දේවල් ඔක්කොම පිරිසිදු කරේ. ඉතින් එතකොට එතනදී මගේ අත්දැකීම මම කියනවා ඔයාලට ඒක පොඩ්ඩක් චෙක් කරලා බලන්න කොහොමද බබාට හොඳ දේ මොකද්ද කියලා. එහෙම නැත්නම් හොඳ කපු රෙදි තියනවනේ ඒක බබාට රෙදෙන්නේ නැති වෙන්නේ පොඩි ඇඟිල්ලට රෙදි කෑල්ල තියලා හිමීන් සැරේ පිහ දාන්නත් පුළුවන්. ඉතින් අන්න දැන් මම අම්මා කොහොමද පිරිසිදුවෙන් මව ඇවිල්ලා කොහොමද පිරිසිදු වෙන්න ඕනේ. ඒතර බබා කිරි දෙන විදිහ ඊට පස්සේ දැන් අපිට ඔක ලොකු වෙනස් අත්දැකීමක් නේද? ඒ කියන්නේ අපි මීට කලින් ඉඳලා නැහැ. එතකොට බබානික සැරින් සැරේ මොකද වෙන්නේ? නැගිටිනවා යා අපි කොච්චර නිදි කරන්න try කරත් සාමාන්‍යයෙන් යා විනාඩි 15 20න් අපේ බබා නම් නිදාගත්තෙම නැති තරම්. ඉතින් මම ලොකු කට්ටක් කියලා කිව්වම ලොකු කට්ටක් කෑව යාව නිදි කරගන්න. හැබැයි ඒත් එයා නිදාගත්තේ නැහැ. ඉතින් මම ඒවා කොහොමද මම මැනේජ් කරගත්තේ කියලා ෆුල් වීඩියෝ මගේ channel එකේ තියෙනවා. මගේ playlist එකේ බලන්න මම මේ වීඩියෝස් ඔක්කොම එකට දාලා තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒක ගිහිල්ලා බලන්න පුළුවන්. කෙනෙක් මීට වැඩිය දීර්ඝව මම විස්තර කරලා තියෙනවා ඒවවල. අනිත් කාරණාව තමයි දැන් තනියෙන් ඉන්නවා නම් මේ ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය පවුලේ කට්ටියක් ඉන්නවා නම් ඉතින් එක මතනේ කියන්නේ සමහරට හස්බන්ඩ්ගේ අම්මා තමන්ගේ අම්මා තව ආච්චි අම්මලාත් එහෙම ඉන්නවා නම් ඉතින් එක මත දරන්නේ. එතකොට ඒගොල්ලෝ කරන කෙනෙක් ඔක්කොම අපේ ඔළුවට යනවනේ. ඉතින් එතකොට පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එතකොට ඔයාලට කරන්න තියෙන්නේ දැන් ඔයාලා ඉන්නේ වෙනම මානසික මට්ටමක කියන්නේ ඩිලිවරි එකට අපි මොන දීලා ඒ දේවලුත් එක්ක අපේ ඔළුව ඇත්තටම ඔළුවත් වෙනස් වෙලා ඇඟත් වෙනස් වෙලා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් අපිට කවුරු මොන හරි කිව්ව ගොඩාක් කේන්ති යන්න තියෙන ඉඩකට වැඩි. ඒ නිසා හරීම සංසුන්ව ඔය කාල සීමාවේ අපි ගනුදෙනු කරන්න වෙනවා අපේ පවුලේ අයත් එක්ක. ඉතින් විශේෂයෙන්ම හස්බන්ඩ් ළඟින් ඉල්ලනවා මේ කාලෙදී වයිෆ්ලා එක්ක ගොඩාක් එකට එයා ගැනම හිතලා ඉන්න බලන්න. මොකද එයා ඉන්න වෙනම මානසික මට්ටමක, එයාගේ ශාරීරිය වෙනස්, එයාගේ වෙනම වේදනාවක් තියෙන නිසා එයාව ගොඩාක් ආදරෙන් පරිස්සමෙන් බලා ගන්න කියලා ආදරණීය හස්බන්ඩ් ළඟින් ඉල්ලනවා. ඒ අම්මලාට ඒක
වශයෙන් වෙනස් වෙන දේවල්. එතකොට අපි අලුතින් ඉගෙන ගන්න දේවලුත් තියෙනවා මෙතන. එතන ගොඩාක් දේවල් අලුතින් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඒ අම්මලාට හොඳම දේ මම මේ කරලා තියෙන වීඩියෝස් හරි වෙන අනිත් YouTube channel කරන අයගේ වීඩියෝස් තියෙනවනේ. ඒවා හොඳට බලන්න. ඒ කියන්නේ තමන් නිකන් බය වෙන්නවත් එහෙම දෙයක් නෙමෙයි. තමන්ට දැනුම ලබා ගන්න. එතකොට ඔයාලා දන්නවා ඒ කියන්නේ අම්මලාගේ මතත් එක්ක විද්‍යාත්මක මතෙත් සංසන්දනය කරලා මොකද්ද කරන්න හොඳ කියලා ඔයාලට මේ බලා ගන්න පුළුවන් මොකද කරන්න හොඳම දේ කියලා. එතකොට එහෙමත් ඔයාලට තීරණයක් ගන්න බැරි නම් බබාව එක පේච් එක කරන්න හරි ඉන්න ડોක්ටර්ගෙන් අනිවාර්යෙන් උපදෙසක් ලබා ගන්න. එතකොට පුළුවන් ඔයාලට මොකද්ද හොඳම දේ බබා වෙනුවෙන් කරන්න කියන එක ඔයාලට තීරණය කියන්න. ඉතින් එක අයගේ එක මත තියෙන්නේ සහ ඒගොල්ලෝ හිතන පතන විදිය අනුව ඒ දේවල් වෙනස්. එතකොට ඔයාලට හිතා ගන්නත් අමාරුයි මොකද්ද කරන්න කියලා. මොකද ඒක අපි අලුත් බබෙක් එක්ක අලුත් ජීවිතයක් ගත කරන්න යන්නේ. අර සාමාන්‍යයෙන් මම අර හැමතිස්සෙම කියන වගේ අපි මොන හරි අලුතෙන් බඩුවක් ගත්තත් අපිට කැටලොග් එකක් හම්බ වෙනවා මේක පාවිච්චි කරන්නේ මෙහෙමයි කියන්නේ. ඒ වුණාට බබාට එහෙම නෙමෙයිනේ. ඉතින් අපි හැමදේම අලුතෙන් ඉගෙනගෙන තමයි මේ දේවල් කරන්න වෙන්නේ. එතකොට අපිට එක මතවාද එක ප්‍රශ්න ගැටලු එනවා. ඒවා අල් විදිහට බලලා හරි හොඳම දේ ඒ අදාළ ශාස්ත්‍රයට අදාළ කාගෙන් හරි අහලා තීරණයක් ගන්න එක. ඉතින් අනිත් දේ තමයි ගෙදර වැඩ ගැන වැඩි හිතන්න යන්න එපා. දැන් ඔයාලා ඊට පස්සේ තනින් සාමාන්‍යයෙන් තනියෙන් ඉන්න අම්ම කෙනෙක් නම් ඇත්තටම ගෙදර වැඩ ටික ඔක්කොම ගොඩ ගැහෙනවා. මොකද ඒක මේ තනියෙන් කරගන්න හරි අමාරු. සාමාන්‍යයෙන් පළවෙනි සතිය එකමාරේ යනකොට අම්මලාට يعني තුවාලේ රිකවර් වෙන්න යන කාලෙත් එක්ක වැඩ කරගන්න තනියෙන් හරිම අපහසුයි ඒක. ඉතින් උදව්වක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි තනියෙන් ඉන්න අම්මා කෙනෙක්ට නම් ගෙදර වැඩ සමහර විට හැමදේම ගොඩ ගැහිලා ගෙදර එහෙම් පිටිම කන පිට හැරිලා තියෙන්න පුළුවන්. ඒ ගැන හිතන්න එපා. මොකද අපිට ගෑස් කරගන්න පුළුවන් නේ කොහොම හරි. චුටි පැටියට අවධානය දෙන්න. අවධානය දීලා එයාගේ වෙනස්කම් තියෙනවා නම් මොනවා හරි එයා චෝ කරන විදිය, කක්ක කරන විදිය හැමදේම අපිට කියනෝනේ මුල් දවස් 2-3 හොඳට බලන්න කියලා කොහොමද කියලා. ඒවා බලන්න ඒවා චෙක් කරන්න. ඉතින් ගෙදර ගැන වැඩි හිතන්න එපා. ඊට පස්සේ සාමාන්‍ය සතියකමාර දෙකක් අපි මාසයක් තියමුකෝ. ඒ මාසෙන් පස්සේ අපි හිමින් සැරේ ගෙදර වැඩ ටික කරන්න අපි හිමින් සැරේ අපේ මනසයි ඇඟයි දෙකම අපි හදා. ඉතින් එතකොට ඊළඟ කාරණය තමයි මගේ අත්දැකීමනේ මම දැන් කියන්නම්. දැන් ඔය මම කිව්වේ පොඩි පොයින්ට්ස් ටික ඔයාලා වැඩිපුරම බබා ගෙදර අරන් ආවට පස්සේ හිතන්න ඕනේ. අනිත් දේ තමයි හොස්පිටල් යන්න කලින් අනිවාර්යයෙන්ම බබා ගෙදරට එක්කන් එනකොට ඔයාලා ගෙදර දේවලුත් හරියට arrange කරලා තියලා යන්න. කියන්නේ බබාට ඕන එක්ස්ට්‍රා nappies එතකොට බේබි ෆ්‍රොක්ස් ටික ඩයිපර් අඳින්න පුළුවන් නම් මුල් දවස් 2-3 නැතුව ඊට පස්සේ හරි ඔයාලා ඩයිපර් අඳිනවා නම් ඒව හැමදේම Tamanට පුළුවන් පරිදි හරි ලස්සනට පිරිසිදු කරලා වේලලා ඒ දේවල් ලස්සනට පිළිවෙලකට අසුරලා යන්න කියන එක මම අනිවාර්යෙන් කියනවා. මොකද අපි ආවට පස්සේ අපේ මම කියවනේ පොඩක් හරි අපිටත් ඇඟට අමාරුයි. ඒක හරි 아무තු වෙනසක් නෑ ඇඟට. ඒකට සාමාන්‍යයෙන් කේන්ති යන ප්‍රතිශතය වැඩි. මටත් ඒ විදිහටම කේන්ති ගියා. ඉතින් කේන්ති ගන්න එපා. අනික හරි 아무තු දුකක් හිතට එනවා. ඒක හිතන්නත් එපා. ඒක සාමාන්‍යයෙන් හැමෝටම පොදුයි කියලා හිතන්න. ඒක ඕව යනවා වගේ නම් Tamanට ඒක දරා ගන්නම බැරි නම් කාත් එක්ක හරි කතා කරලා ඒ ප්‍රශ්නේ කියන්න. තමන්ගේ ප්‍රශ්නේ ගැන අහන් ඉන්න පුළුවන් කෙනෙක්ට ඒ ප්‍රශ්නේ කියලා ඒක විසඳ ගන්න. එහෙම නැතුව ඒක ගැන ඕව thinking ගිහිල්ලා බබාටත් ප්‍රශ්නයක් වෙලා අම්මටත් ප්‍රශ්නයක් වෙන දේවල් නම් වැඩි හිතන්න කරන්න යන්න එපා. ඉතින් හරි සතුටින් මේ කාලේ ගෙනියන්න. මොකද ඒ කාලේ ආපහු එන්නේ නැහැ. මම හැමතිස්සෙම කියන දෙයක් තමන්ට මතක එකතු කරගන්න. බබා හරි ඉක්මනට ලොකු වෙනවා අම්මා. ඒක අපි බලන් ඉද්දි අපිට හිතා ගන්න බෑ. පළවෙනි අවුරුද්ද යන විදිහ ඇත්තටම හිතා ගන්න බෑ. ඉතින් මම අර තනියෙන්ම මගේ වැඩ කරගත්තේ මම ඔය විදිහට තමයි මමම හිතලා මම හිමින්සරේ දැන් කිරි දෙන විදිහ වුණත් වීඩියෝස් සමහරට තේරෙන්නේ නැත. මේ වීඩියෝස් තියෙන ඒවා බලලා මිඩ්වයිෆ් මාමයාගෙන අහලා ඒ හැමදේම මම කරගත්තේ. ඉතින් තනියම කියන්නේ අම්මලාගෙන් උදව් ලැබුණා නැතුව නෙමෙයි. හස්බන්ඩ්ගෙන් ලොක්කොට උදව් ලැබුණා. ඒනට බොහෝ දුරට මමයි බබයි තනි උච්ච කාලය
වැඩි. එතකොට සාමාන්‍යයෙන් හිතට එන දේවල් එක දේවල් මතක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර වේදනාවත් එක්ක දේවල් මතක ඒව කොහොමද මග අරවගෙන කරගත්තේ කියන ඒවා මම වෙන වීඩියෝස් වල දාලා තියෙනවා. මම මේක වැඩි කියන්න යන්නේ නැහැ. අර මම කිව්ව එක පළවෙනි දවස් 3 ඔය විදිහට තමයි ඔයාලට දැනෙන්නේ. මොකද ලොකුම දේ තමයි දැනෙන්නේ. ඔයාගේ තුවාල වේදනාවත් එක්ක ඔයාලට දැනෙන එකම දේ තුවාල වේදනාව පැටියගේ ආසාව යව දැක්කේ මොනේ ඒ ආසාවත් එක්ක ඔයාලට තුවාල වේදනාව අඩු වෙනවා. ඒක දවසින් දවස රිකවර් වෙනවා. නිහිත දවසින් දවස අලුත් දවසක් ගැන හිතලා සතුටු වෙන්න. අරක ගැනම හිතන්න එපා. ඉතින් කේන්ති යන මන්ට දුක හිතන ඒ දෙගොල්ලන්ටම කියන්නේ ඒක ගැන ඕවර් තින්කින් යන්න එපා. ප්‍රශ්නේ කතා කරන්න කාත් එක්ක හරි කතා කරලා ওই දේවල් විසඳ ගන්න කියලා. අනිත් දේ තමයි මට කියන්න අමතකුණා. දැන් අපි හොස්පිටල් එකෙන් ආවට පස්සේ අපි පිරිසිදු වෙන්න කියලා කිව්වනේ අම්මට. එතනදී සමහර පැතිවල සහ සමහර අම්මලාගේ එක පිරිසිදු කිරීමේ ක්‍රම තියෙනවානේ. කොහොඹ කොළ තම්බලා එනානේවා කොන්ද තවනේවා ඒවත් තමන්ගේ අම්මලා කරනවා නම් ඒවා කරන්න ඉඩ දෙන්න. මොකද ඉඩ දෙන්න කියලා මම කියන්නේ ඒක සාමාන්‍යයෙන් කාටවත් නරකක් වෙන දෙයක් නෙමෙයිනේ. මොකද ඒ වලින් පොඩි හරි යම් හෝ සහනයක් තියෙනවා. මටත් ඒ දේවල් කළා. ඉතින් ඒ හින්දා ඒ දේ නොකර ඉන්න එපා. ඉතින් සමන් අකමැතිම නම් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි යම් හරි සහනයක් ඒ කියලා හිතනවා නම් ඒ දේවල් වලට කැමති වෙන්න. මොකද ඒ දේවල් මම හිතනවා බබාටත් වැඩිය ඔයාගේ සෞඛ්‍යයට ඒක ඇත්තටම උපකාරී වෙයි කියලා. ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනේ. මොකද බබා ලැබුණට පස්සේ කොහොමද මේ ඔයාලට ගෙදරට ආවහම දැනෙන්නේ කියන දේ ඊට කියන්නේ ඔයිට වැඩි ලොකුවට විස්තර අරගෙනකත් වීඩියෝ එක දික් වෙනවා. මේකේ චොටි පොයින්ට්ස් තියෙනවනේ. එතකොට ඒ පොයින්ට්ස් වලට කතා කරන්න ඕනේ මොනවද කියලා ඔයාලට මගේ අත්දැකීම දැනගන්න ඕන නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට. එතකොට මම ඉස්සරහට එන වීඩියෝස් වලදී මම ඒ ගැන කතා කරන්නම්. ඉතින් දැන් අර කිව්වාගේ මාතෘකාව තිබුණේ බබා ලැබුණාට පස්සේ මගේ අත්දැකීමනේ. ඒක ප්‍රධාන වශයෙන්ම කියනවා නම් ඒක නිකන් අර දැනුනේ හරියට මම ඔක්කොම දින්න වගේ කියන පොඩි හැඟීමක් ආවා. ඒක වචන වලින් විස්තර කරන්න බෑ. අත්දැකීම විඳින්න ඕනේ. ඒක මම හිතනවා හරි කියලා එහෙම දැනීම ආපු අමල අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කොහොමද ඒක කියලා. මොකද ඒක තව කෙනෙක්ට එතකොට හරි ලොකු උදව්වක් කියලා මම හිතනවා. ඒ කියන්නේ ඒකට බය වෙලා ඉන්නෝනේ. සාමාන්‍ය ගොඩක් මම හැම වීඩියෝස් වලම කියන කිසිම අම්මා කෙනෙක් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ට බය කරන්න එයාගේ හිත බය වෙන එයාට එහෙම දේවල් මුකුත් කියන්න එපා. මොකද එහෙම කියද්දී එයා තවත් ඒකට එයා හිතින් බය වෙලා නම් ඉන්නේ. තවත් එයා ඒව ඕවර් තින්කින් ගිහිල්ලා ඒක ගැනම හිතනවා. ඉතින් අපි එහෙම කරන්නේ නැතුව හැම ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ගෙම හිතට සැනසීමක් දෙන දේවල් තමයි අපි කවුරුත් කියන්න කරන්න ඕනේ. ඉතින් ওই ටික තමයි මට කියන්න ඕනුනේ. මොකද මේ මම පොඩි නෝට් එකක් දාගත්තා ඔයාලට මේක කියන නැත්නම් මටත් ඒක අමතක වෙනවා. ඉතින් අර හිතන්න ඕනේ පොයින්ට්ස් ටික තමයි මේක. ඒ ටික තමයි මට කතා කරන්න ඕනේ. ඉතින් බය වෙන්න එපා කිසිම දෙයකට. හරි සතුටින් ආසාවෙන් මේ අවස්ථාවට මුහුණ දෙන්න. තුවාලයක් තිබුණත් ඒක දවසින් දවස රිකවර් වෙනවා. නැතුව වැඩි වෙන්නේ නැහැ. අපිට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ප්‍රශ්නයක් නොවුනොත් හරි ඉක්මනින් ඒක රිකවර් වෙනවා. ඉතින් ඒක ගැන හිතන්න නැතුව හැමෝම හරි ආසාවෙන් මේක ගැන හිතන්න කියලා තමන්ගේ ප්‍රෙග්නන්සි එකට අනින්න එක ඒ දවස හරි ආසාවෙන් ඉඳින්න කියලා හරිම ආදරෙන් ඉඳනවා. ඉතින් එහෙනම් මම හිතනවා මම අද කියන්න ඕනේ කියලා හිතුණු පොයින්ට්ස් ටික ඔයාලට ඒ ටික ඇති කියලා අතරමැද ගොඩක් වීඩියෝ එක දික් වෙනවා. මේක කියාගෙන ගියොත් එමුණත් ඔයාලට ඒක බලන්න හිතෙන්නේ නැහැනේ. එහෙනම් මේ වීඩියෝ එකෙන් නවතින්නම්. ආයි මම මේක ඇතුලේ කියපු මොන හරි දෙයක වැඩි විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ඒක වීඩියෝ එකක් විදිහට ඔයාලත් එක්ක අරගෙන එන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. මතකද channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.